නොමිලේම ජාත්‍යන්තර ඡායාරූප තරඟයකට ඇප්ලයි කරන්න කැමතිද? එහෙනම් මග අරගන්න තු මේ වීඩියෝ එක බලන්න. අවසානයේ මම කියා දෙන්නම් කොහොමද මේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකට ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකට ඇප්ලයි කරන්න කියලා. ෆොටෝග්‍රැෆි වල ආදරගෙන හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකට එකතු වුණ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගිය පාර වගේම මේ පාරත් ජාත්‍යන්තර ඡායාරූප තරඟයක් නොමිලේම ඇප්ලයි කරන්න පුළුවන් ජාත්‍යන්තර ඡායාරූප තරඟයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් සරල දෙයක් කරන්න තියෙන අතර මම ගිය පාර 35 awards ගැන මම කතා කරා ඔයාලට. දවස් දෙකක් තිස්සේ තමයි අතර මම ගිය පාර වීඩියෝ එක දැම්මේ. මේ පාර මේ වීඩියෝ එක කරද්දී දවස් 13ක් දවස් 14ක් වගේ කාලයක් ඇතුළත තියෙනවා ඔයාලට ඡායාරූප අප්ලෝඩ් කරන්න ඔයාලගේ. හැබැයි මතක තියාගන්න මේකේ ලිමිටඩ් ප්‍රමාණයක් කියන්නේ ලිමිට් සාමාන්‍ය ෆොටෝස් 3ක් දෙකක් විතර තමයි අපිට අප්ලෝඩ් කරන්න වෙන්නේ. නමුත් අපිට වැඩි කරගන්න පුළුවන් ඔයාගේ මේ ඡායාරූප ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ඡායාරූප අප්ලෝඩ් කරලා. ඉතින් බලමු කොහොමද කරන්න කියලා. ඉතින් මම ඔයාලට කියා දෙන්න කොහොමද නිවැරදිව මේක account එක හදන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරි ලේසි. තමන්ගේ ඊමේල් එකක් විතරයි අවශ්‍ය වෙන්නේ අතර මේ ඡායාරූප තරඟට ඇප්ලයි කරන්න. 35 awards කියන ටිකක් ජනප්‍රිය ටිකක් වැදගත් ඡායාරූප තරඟයක් ලෝකෙම තියෙන ෆොටෝග්‍රැෆි තරඟයක්. ඉතින් ඉන්ටර්නැෂනලි වල සර්ටිෆිකේට් එකක් ගන්න, ඉන්ටර්නැෂනලි රෙකග්නිෂන් එකක් ගන්න හොඳම අවස්ථාව මේක ෆ්‍රී දාන්න පුළුවන් තරඟයක්. මේක ඇත්තටම පේඩ් වර්ෂන් එකක් තියෙනවා, ප්‍රීමියම් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් ඔයාලට පුළුවන් මේක බලන්න ගොඩක් වෙලාවට ඡායාරූප කරන්නේ නිරත වෙන එන්ට්‍රි ලෙවල් එකේ ඉන්න අයට ටිකක් කැමැත්තක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ගත්ත ඡායාරූපේ මොන වගේ තැනකද තියෙන්නේ කියලා ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන්ගෙන් ජජින් වලින් කොහොමද මොන තත්ත්වයට එනවද, ෆස්ට් ස්ටේජ් එකට එනවද, සෙකන්ඩ් ස්ටේජ් එකට එනවද, තර්ඩ් ස්ටේජ් එකට එනවද කියලා සිලෙක්ට් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් තර්ඩ් ස්ටේජ් එකට එනවා කියන්නේ ඔය ඡායාරූපය හොඳ ඡායාරූපයක්. ඒ කියන්නේ සමහර ලාට 100 කියන්නේ මේ ෆොටෝස් 100ක් තෝරනවා. හොඳම ඡායාරූප 100 සහ හොඳම ෆොටෝග්‍රැෆර්ස් 100. ඉතින් ඊට අමතරව 100ට 1 2 3 ඔහොම මේ ඡායාරූප තරඟෙදි සිලෙක්ට් කරනවා. ඉතින් එතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔය ඡායාරූපේ තියෙන්නේ කොහොමද කියලා. හොඳට මතක තියාගන්න. ඔයාලා මෙතන මේ ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකට 35 award එකට කම්පිටිෂන් එකකට පාටිසිපේට් වුණා කියලා ඒගොල්ලෝ අපිට සර්ටිෆිකේට් එකක් වෙනම අපේ ඊමේල් එක මාර්ගයෙන් නැත්නම් අපේ account එක මාර්ගයෙන් වෙනම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරි ලේසි මේ දේ කරන එක. මගහරව ගන්න එපා මේ chance එක ඔයාලට ඉන්ටර්නැෂනලි සර්ටිෆිකේට් එකක් ගන්න තියෙන නොමිලේම ගන්න තියෙන එකම අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඉතින් ඇප්ලයි කරලා බලන්න. මම කමෙන්ට් එකක් විතර link එකක් යටින් දාලා තියෙනවා. ඒ link එකෙන් කිලෝට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඊට පස්සේ බලන්න මොනවද තියෙන එක කැටගරිස් මේකේ ගොඩක් තියෙනවා. බලමු මේ කොහොමද මේක කරන්නේ කියලා ටිකක් හොඳට බලන්න. මේ වලගතු ඡායාරූප මොන වගේ තැනකද තියෙන්නේ මේක හොඳට මතක තියාගන්න. 2024 25 26 මට මතක විදියට තියෙන ඡායාරූප අප්ලෝඩ් කරන වලගත්තු කියන්නේ අවුරුද්දත් මේකේ ඔයාලා ගන්න අප්ලෝඩ් කරන ඡායාරූපේ අවුරුද්ද මෙතන වැටෙනවා. මොබයිල් ෆෝන් එකෙන්ද ගත්තේ, කැමරා එකෙන්ද ගත්තේ වැටෙනවා. මොන ISO රේන්ජ් එකෙන්ද ගත්තේ කියලා මේ හැමදේම මේකේ ඔයා අප්ලෝඩ් කරද්දිම මේගොල්ලෝ මේක ඩිටෙක්ට් කරගන්න. ඒක නිසා හොඳට ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන මහ ලොකු දේවල් කරන්න නැහැ. ඇත්තටම ඔයාලා ගත්ත ඡායාරූප අප්ලෝඩ් කරලා නමක් දීලා ටිකක් ඉන්න තියෙන මෙයාගේ ජජින් ඩේට් එක වෙනක. හරි බලමු අපි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. නැත්නම් මට කතා කරන්න පුළුවන් මේක තේරෙන්නේ නැහැ. මෙහෙම තමයි කොහොමද මේක කරන්න කියලා. හරි බලමු. ඉතින් මෙන්න මේ විදිහට Google එකේ search කරගෙන 35 awards කියලා මම මේ මුලින් කරන කෙනෙක්ට මම මේ කතා කරන්නේ 35 awards කියලා search කරගන්න. එතකොට මට 35 award එකේ මෙහෙම search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට එන්න පුළුවන් Annual International Photography Contest 11th 35 awards කියලා. එතකොට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතන ක්ලික් කරන්න. එතකොට ඔයාලට account එකක් හදන්න එනවා. දැන් මගේ account එකක් ඇත්තටම හැදිලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් වගේ email එක මාර්ගයෙන් email එක දීලා එහරහා යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ, බය වෙන දෙයක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් email එක දෙන්න. එතකොට email එකේ password එක අපිට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. email එකෙන්ම මෙයා මේකට ගන්නවා. එතකොට නැත්තම් username password වෙනම අපිට හදන්න පුළුවන්. මේක හදන්න තේරෙන්නේ නැත්තම් කමෙන්ට් එකක් විතර දාන්න. ඔයාලට email එක එවෙලෙම දීලා ඔයාගේ මැෂින් එකෙන් දීලා මේකට ලොග් වෙන්න පුළුවන්. ඒතර ඔයාගේ නමත් එක්ක වැඩනවා. එතකොට හොඳට බලන්න මේකේ මේ my photos කියන්නේ my gallery කියන්නේ මම
ඔයා අප්ලෝඩ් කරලා නම් ඔයාට පෙන්නනවා ෆොටෝස් ටික ඔයා අප්ලෝඩ් කරපු ටික. දැන් ඔයාගේ මුකුත් නැත්තම් මෙතන පෙන්නන්නේ නැහැ. අපිට පුළුවන් කලින් 35 වෝට්ස් වල දැන් මේ 11th එක 11 වෙනි එකද මේ තියෙන්නේ මේ 2026 කලින් ඒවත් බලන්න පුළුවන්. මේ 10th වෝට් එක බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දී අපි ගියොත් මෙන්න මේ ටිකේ ඔයාලට පෙන්නනවා මුලින්ම ෆොටෝස් අප්ලෝඩ් කරන්න. දැන් මෙතන පෙන්නනවා. එතකොට ඒ අප්ලෝඩ් දැන් එතන මට මේක විදිය පෙන්වන්න විදියක් නැහැ. මේ අප්ලෝඩ් කරන තැන මගේ මොකද අපට මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට මේ මෙතන ගොඩක් පෙන්නනවා. දැන් මම ඔයාලට කලින් ඒවා ටික මම පෙන්නන්නම්. කලින් 10th එකට අපි ගියොත් මෙතන හොඳ බලන්න 10th කියන්නේ ගිය අවුරුද්දේ මෙම්බර්ස්ලට ප්‍රමාණය පෙන ෆොටෝස් කොච්චර ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියලා බලන්න. උතර බලන්න කන්ට්‍රීස් 174ක් රටවල් වෝට් කරන්න පුළුවන් මේක එක එක විදියෙන්. මේකේ black and white, child stage photography ගොඩක් තියෙනවා මේකේ. conceptual එතකොට fashion and glamour ඒ කියන්නේ fashion කියන දේවල්. එතකොට female portrait කියන්නේ කාන්තාවන්ගේ උඩුකය ඡායාරූප වෙන්න පුළුවන්, සම්පූර්ණ ඡායාරූප වෙන්න පුළුවන්, group වෙන්න පුළුවන්. එතකොට landscape භූමි දර්ශන ඡායාරූප මේ වගේ දේවල්. macro male portrait, mobile photography කියලා මෙන්න වෙන එකක් ඇවිල්ලා තියෙනවා. මොබයිල් එකෙන් ගත්ත ඡායාරූප මේකට ඕන නම් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒතර අපිට මේකට ගිහින් බලන්න පුළුවන් ගිය අවුරුද්දේ හොඳ ෆොටෝස් මොනවද. motions තියෙනවා, nude ඒවා, සත්තුන්ගේ pets, ගොඩාක් ඒවා still life, ගොඩක් ඒවා street photo, ගොඩක් ඒවා wild life. හැමදේම මේකේ categories තියෙනවා. මම හිතන්නේ 25කට 30කට අධික ප්‍රමාණයක්. ඉතින් මේ දේවල් ටිකට අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මේ පෙන්නන්නේ ගිය අවුරුද්ද ටික. ඔයාලට ඕන නම් බලන්න පුළුවන් 10th 35 වෝට් කෙනෙක් ගිහිල්ලා බලන්න මොනවද best photos, great photographers කියන best photos කියන photos හොඳම 100 එක great photographers. එතකොට හොඳම photographers 100 දෙනා මේක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ mobile photography එකට අපි ගියොත් best photos වලට අපි චුට්ටක් ගිහින් බලමු. මේකේ තියෙනවා ඒ කියන්නේ අපේ එකත් පෙන්නනවා මේකේ මේ 100 හොඳම ෆොටෝස් 30 තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳට බලන්න මේකේ තියෙන ෆොටෝස් මොනවද කියලා. හොඳම ඡායාරූප ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්ටේජ් 3ක් තියෙනවා මේකේ. ෆස්ට් ස්ටේජ් එක, සෙකන්ඩ් එක, තර්ඩ් එක. වගේ ෆොටෝ එක තර්ඩ් ස්ටේජ් આવොත් ඇත්තටම ෆොටෝ එක හොඳ මට්ටමක තියෙනවා. ඊට පස්සේ මෙන්න වගේ ටිකක් අපිට බලා ගන්න පුළුවන්. හරි. මෙතෙන්ට ගිහිල්ලා හොඳට බලන්න 11th එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික අපිට හොඳට බලා ගන්න පුළුවන්. අපිට අප්ලෝඩ් කරන ෆොටෝස් එනවා. අප්ලෝඩ් කරන ෆොටෝස් ටිකක් එනවා. අපිට බලා ගන්න පුළුවන් අපි මොනවද අප්ලෝඩ් කරන්න තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් contest වලට ගිහිල්ලා මම අප්ලෝඩ් ෆොටෝස් වලට දාන්න පුළුවන්. ඒතර මට මෙතනදි පෙන්වන්න නැහැ. මෙතන වෝට් කරන්නත් වෙනවා. අපිට වෝට් කරන්න පුළුවන්. වෝට් කළා ඔයාගේ තියෙන ලිමිට් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට අපිට එනවා අප්ලෝඩ් ෆොටෝස් කියලා. මෙතන අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මොබයිල් ෆොටෝග්‍රැෆි black and white ගොඩක් එනවා. අපි සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට අපේ ෆොටෝ එක මොකක්ද කියලා. අර තීම් මං ඔයාලට තීම් ටිකක් පෙන්නුවා. ඒතර ඒ තීම් වලට අදාළව අපිට දැන් මොබයිල් එකෙන් ගත්තනම් ඡායාරූපයක් මොබයිල් ෆොටෝග්‍රැෆි අප්ලෝඩ් කරද්දිම අපිට පෙන්නනවා සිලෙක්ට් කැටගරි කියලා එකක්. එතකොට එතෙන්දී අපිට ඒ කැටගරි එක සිලෙක්ට් කළා මොබයිල් ෆොටෝග්‍රැෆිද එහෙම කියලා අපිට මේක දාන්න පුළුවන්. ඉතින් මේක හරිය ලේසි ඇත්තටම. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ලොකුවට ඔයාලට අමාරු කාරණාවක් නෙමෙයි මේක අප්ලෝඩ් කරනවා කියන එක. ඉතින් ඒක නිසා හොඳට කල්පනාවෙන් මේක බලන්න. සාමාන්‍යයෙන් මේකේ දැන් මේ වම් අත පැත්තේ තියෙන කලින් තීමැටික් තීම් එකක් අනුව කම්පිටිෂන් ගියපු ටිකක් මේ කලින් ටිකක්. එතකොට ඒකේ රිසල්ට්ස් දීලා ඉවරයි. දැන් මේන් කම්පිටිෂන් එක තමයි දැන් යන්නේ 35 අවෝඩ් එකේ 1135 අවෝඩ් එක. ඉතින් එතකොට අපිට මේ අප්ලෝඩ් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මේකේ. හැබැයි කෙනෙක්ට ඉන්වයිට් කළා හරි තව වෝට් කළා හරි මෙතන මේ වෝට් එකට ගියොත් මම හොඳ බලන්න වෝට් කරන්න පුළුවන්. වෝට් කළා අපේ මේ ටික වැඩිකම තියෙන කම්පෙයාර් 500 700 increase download limit ගොඩක් ඒවා තියෙනවා මේකේ. හොඳට බලන්න අපි දැන් උදාහරණයක් විදිහට වෝට් මොබයිල් ෆොටෝග්‍රැෆි වලදී වෝට් කියන එකට යනවා.
ඒ දාපු ඡායාරූප තමයි පෙන්වන්නේ. ඊට ඕන වෝට් කරන්න පුළුවන්. හරි add to favorite අපිට ඕන favorite එකක් විදිහට දාගන්න පුළුවන්. don't like both කියන මේ දෙකටම කැමති ඊට පස්සේ තව දෙකක් පෙන්වනවා. like both කියන මේ දෙකටම කැමති. ඕන මේකට විතරක් අපිට like එක දාලා යන්න පුළුවන්. like එක කියන්නේ click එකක් දුන්න ගමන් like එකක් එනවා. like both දුන්නොත් දෙකටම කැමැත්ත ඒ ෆොටෝ එකට ඇඩ් වෙනවා. කාගේ ෆොටෝස් එකද දන්නේ මම මෙතන නම වැටිලා නැහැ. අපිට වෝට් කරලා පුළුවන් මේකේ අපේ තව අපිට ඡායාරූප දාන්න ඕන නම් එයාලා ලිමිට් එකක් දෙනවා 700ක් නම් මේ 700 පන්නන්න ඕන අපි. ඒ විදිහට දෙන්න මේකට විතරක් ඔයා කැමති නම් මෙතන පොඩි ක්ලික් එකක් දෙන්න. ඒකට ලයික් එකක් ඉබේම වැටෙනවා මේ මොබයිල් ෆොටෝග්‍රැෆි යටතේ. හරි. මෙන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් දැන්. මේක කරන එකම නෙමෙයි ඔයාලා බලා ගන්න පුළුවන් මේකලෝ ගහපු ඡායාරූප මොබයිල් එකෙන් ගත්ත ඡායාරූප මොන තරම් හොඳ තැනක තියෙනවද නැද්ද කියන එකත් අපිට බලා ගන්න පුළුවන්. මේක ලේසි ඇත්තරම මේක බෑක් කරලා ඊට පස්සේ යන්න පුළුවන්. ආයෙ මෙතෙන්ට යන්න ඕන නම් ඔයාලට මේ contest කියන එක තියෙනවා. my upload photos යටතේ ගිහිල්ලා හොඳට බලන්න ඔයාලට අප්ලෝඩ් කරන්න. ඒ ඔයාලා යද්දිම අප්ලෝඩ් කරන්න එනවා. දැන් මට මෙතන පෙන්වන්න නැති මම කලින් කිව්වා වගේ. තව මේ ටයිම් එක වෙද්දි days කියන්නේ 15ක් තියෙනවා. දින 15ක් තියෙනවා. ඒ නිසා ඉක්මන් කරන්න. මේ කම්පැරිසන් එකක් පෙන්වනවා සාමාන්‍යයෙන්. මේ මෙතන මේ කහ පාටි මේ තරුවක් එකවල් පේනවා ඇති දාලා තියෙනවා දෙන්නෙක් ෆේවරිට් දාගෙන තියෙනවා මේකේ ෆේවරිට් දාගෙන තියෙනවා එහෙම මේකේ ගොඩක් අයට අපි දාන ෆොටෝ එක පෙන්නනවා ඉතින් යාළුවත් අර විදිහටම ලයික් කරනවා එහෙම කම්පැරිසන් එකක් තියෙනවා එතකොට තමයි අපිට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක කොච්චර දුර යනවද කියලා 164 148 140 ඔහොමම තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් 150 වගේ මට්ටමක උඩ මට්ටමක තියාගන්න මේක ටිකක් යනවා ටිකක් යද්දී ටික දවසක් යද්දී ඒක නිසා කිව්වේ මම ඉක්මනට අප්ලෝඩ් කරන්න කියලා. අපිට අපේ my gallery වලින් මෙතන තියෙන my gallery කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් ටික my profile ගියට පස්සේ ඔයාගේ profile එකට ඕන ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ටිකක් my profile ගිහලා බලන්න චුට්ටක් ඔයාලා බලා ගන්න පුළුවන් ඒකේ. අපි main කියන එකට ගියොත් අර කලින් ටිකම තමයි තියෙන්නේ මේ මගේ account එකේ බලපු කොච්චර ප්‍රමාණයක් බලලාද ෆේවරිට් කොච්චර ප්‍රමාණයක් දාගෙනද දැනට ඔහොම තියෙනවා ගොඩක් කමෙන්ට්ස් විදියට දාන්න කමෙන්ට් දාන්නත් පුළුවන් කමෙන්ට් එකක් මම හිතන වැටලා තිබ්බ මගේ ෆොටෝ එකට දැනට තියලා තියෙන්නේ මම මේතෙන්දී අපිට බලා ගන්න පුළුවන් 6 ෆොටෝස් මම අප්ලෝඩ් කරලා තියෙනවා තව දවස් 14 මෙතන පෙන්නනවා කියන ඔටෝම මේ සයිට් එක හරි හොඳ ඇඩ්වාන්ස් ලෙවල් එකේ තියෙන සයිට් එකක්. එතකොට අපිට මෙතන පෙන්නනවා මොනවද අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් මොනවද කියලා. ෆිනිෂ් කන්ටෙස්ට් කියන්නේ මේක කලින් ඉවර කරපු තරඟ 12ක් ඉවර කරලා තියෙනවා මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සර්ටිෆිකේට් ආපු ඒවා තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් try කරලා බලන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා හැමෝටම මොනවා හරිම ප්‍රශ්නයක් තිබොත් කමෙන්ට් එකක් විදියට දාන්න. මේක වට කරන්න බැරි කමක් නැහැ කරන්න පුළුවන් හැමෝටම. ඉතින් ඉන්ටර්නැෂනල් අත්දැකීමක් ගන්න ජාත්‍යන්තර මට්ටමේ සර්ටිෆිකේට් එකක් ෆොටෝග්‍රැෆි සර්ටිෆිකේට් එක ෆ්‍රී ගන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා හැමෝටම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 35 වෝට් ඒ කියන්නේ මේ ෆොටෝග්‍රැෆි ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එක ගැන මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ දාපු සමේ කියා දීපු දේවල් වලින් ඉතින් ඇප්ලයි කරන්න ඉක්මනට තව දවස් 14ක් 13ක් 12ක් වගේ තමයි තියෙන්නේ ඇප්ලයි කරලා බලන්න තමන්ටත් එන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් ඔයාගේ ෆොටෝ එක කොතනද තියෙන්නේ කොතනද තැන මොන වගේ තැනක තියෙන්නේ කියලා ඉන්ටර්නැෂනල් ජජ්ජස් තමයි මේක ජජ් කරන්නේ ඉතින් ඒක නිසා ෆස්ට් ස්ටේජ් එකේ සෙකන්ඩ් ස්ටේජ් එකට ෆස්ට් තර්ඩ් ස්ටේජ් එකට આવුත් ඇත්තටම ඔයාලා වාසනාවන්තයි ඔයාලගේ ෆොටෝ එක හොඳ මට්ටමක තියෙනවා කියන එක තමයි එතනින් තියෙන නිසා ඔයාලගේ ෆොටෝ එක 100 කියන පළවෙනි 100 අතරට සිලෙක්ට් වුණොත් 100 තෝරන්නේ අතරම හොඳ මට්ටමක ඔයාගේ ෆොටෝ එක තියෙනවා කියලා ඔයාලට ජජ් කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න මොනවා ප්‍රශ්න තිබුණොත් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද මගේ වීඩියෝ එකත් එකතු වෙලා හිටියට හැමෝටම thank you very much.